අයිබෝවන් හැමෝටම අපි අද ඉඳලා හැම විභාගෙ දක්වාම හැම සෙනසුරාදාකම ලයිව් ක්ලාස් එකක් විදිහට අපි එන්න පුළුවන් රචනා ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා. එන්න පුළුවන් ඒව. හරිද? අවදානමක් තියෙන කොටස් එකක් අපි කතා කරනවා. මේකෙදි අපි පළවෙනි ප්‍රශ්නේ විදිහට අද කතා කරන්නේ මානව කණේ දල ව්‍යුහය ගැන. කන කියන එක දැන් සෑහෙන කාලයක් ඉඳලා එනවා කියනවා තාම ආවේ නැහැ. ඉතින් මේ පාරත් අපිට කියන්න බෑ ඉද නැද්ද කියන එක. නමුත් අපි දල අදහසක් ගන්න අර ඉන්න තත්වයෙන් ඔයාලගේ දැනුම ටික හදාගන්නයි කොහොමද මේ වගේ ප්‍රශ්නයක් ආවොත් උත්තර දෙන්නේ කියන එක සහ රචනා ප්‍රශ්නයකට හරියට උත්තර ලියන්නේ කොහොමද කියන එක දැනගන්න ඕන. මේ රචනා ප්‍රශ්න වලට උත්තර ලියනකොට ක්‍රමේ අපි මම මේක කතා කරගෙන යනකොටම කතා කරන්නම් කොහොමද අපි ලකුණක් ගන්නෙ කියලා. ලකුණු 150ක් හම් වෙනවනේ එක ප්‍රශ්නයකට. එතකොට ඔයාලා පොයින්ට්ස් 38ක් විතර ලියන්න ඕනේ රචනා ප්‍රශ්නයක් ලියන්න ආවහම. එතකොට ඒකෙදී ඔයාලට කිසිම අවසරයක් නැහැ කරුණු විදිහට ලියන්න. ඔයාලා ලියන්න ඕනේ කොහොමද රචනාවක් වගේ ඡේද වෙන් කරන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ. ලියාගෙන යන්න තියෙන්නේ. හරිද? එතකොට තව එකක් ව්‍යුහයක් විස්තර කරන්න ආපු තැනක ගොඩක් වෙලාවට අපි දැනගන්න ඕන දේ තමයි රූප සටහනක් තියෙනවා නම් ඒ රූප සටහන අදාළ ප්‍රශ්නය තුල අපි අඳින්න ඕන. මොකද ඒකටත් ලකුණු 6ක් වෙන්න පුළුවන් 5ක් වෙන්න පුළුවන් සාමාන්‍ය ලකුණු 6ක් තමයි දෙන්නේ. මේ වගේ ලකුණක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් අපි බලමු අද තෝරාගත්ත ප්‍රශ්නය මානව කණේ මූලික ව්‍යුහය විස්තර කරන්න. දැන් මේ ප්‍රශ්නේ ඔයාලට දුන්නාම විභාගයේදී මානව කණේ මූලික ව්‍යුහය කියපුවාම අර අපිට දීලා තියෙන රිසෝස් බුක් එකේ හරි අපේ නෝට් එකේ හරි තියෙන අර ඔක්කොම අපිට ලියන්න බෑ මෙතන. හොඳට මතක තියාගන්න 2020 ආවනේ ඇහි මූලික ව්‍යුහය. එතකොට ඇහි අරන් තිබ්බ අර මූලිකම වචනේ මතක තියාගන්න මූලික නැත්තම් දල ව්‍යුහය විස්තර කරන්න ආවොත් අපි ඒක විස්තර කරන්න ඕනේ මූලික ව්‍යුහය විතරයි. එතන ගැඹුරට ගිහිල්ලා අපි විස්තර කිරීමේ අවශ්‍යතාවයක් නැහැ පළවෙනි කතාව. අපි ඉස්සරලාම එතකොට බලමු දැන් මානව කණ ගැනනේ අපිට විස්තර කරන්න තියෙන්නේ. මානව කණේ දල ව්‍යුහය. එතකොට ඉස්සරලාම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ හරියටම මේ කණ කඳින හැටි. කන අඳින්න ඒකට හේතුව තමයි සමහර අය අඳිනවා එක එක විකාර රූප ඒවට ලකුණු හම්බ වෙන්නේ නැහැ. අපිට දීලා තියෙනවා රිසෝස් බුක් එකේ රූපයක්. අන්න ඒ රූපයට තමයි ඔයාලට ලකුණු හම්බ වෙන්නේ. ඒකේ උවමනා කොටස් ටික උවමනා විදිහට තියෙන්න ඕන. තේරුණාද? දැන් අපි මම මෙතන ඇඳලා පෙන්නනම් කණක්. ඔයාලත් කොලයක් අරගෙන පුළුවන් නම් අඳින්න පස්සේ දැන් අපි දන්නවා කනේ ප්‍රධාන කොටසක් විදිහට ඔන්න කම් පෙත්ත තියෙනවා. මේක අපිට මෙහෙම අඳින්න පුළුවන්. ඊළඟට මෙයාගේ තියෙනවා ඔයගොල්ලෝ දන්නවා බාහිර ශ්‍රවණ නාලයක්. මේක චුට්ටක් අර එස් අකුරක් වගේ ටිකක් වක්‍ර වෙච්චි නාලයක්. අපි ඔයම ගානෙන් දාම ඇති. ඊට පස්සේ මෙතන තියෙනවා කර්ණපටහ පටලේ ඒක චුට්ටක් මෙන්න මේ විදියට හැඩ කරලා ඔයාලා අඳින්න. ඊට පස්සේ මෙතන පෙන්වන්න මොකද්ද කර්ණපටහ පටලේ ඔන්න ඔය විදියට. හරි. එතකොට මේ තියෙන්නේ කන් පෙත්ත, මේ තියෙන්නේ බාහිර ශ්‍රවණ නාලය. ඊට පස්සේ මේ ටිකනේ අපි කියන්නේ බාහිර කන කියලා. ඊළඟට මෙතනින් එහාට තියෙනවා ශ්‍රවණ අස්තිකා තුනක්. ඔන්න මං ඇඳා මුද්ගරිකාව අපි දන්නවා. ඊළඟට මෙතන තියෙනවා තව අස්තියක්. ඒකට කියන්නේ නිගාතිය කියලා. ඊට පස්සේ තව එකක් තියෙනවා මෙතන දරණකය. ඔන්න මං මේ අස්ති තුන ඇඳා. ඔහොම පිළිවෙලට මේ අස්ති තුන ඇඳ ගන්න ඕනේ අපි. අපි පස්සේ බලමු කොටස් ටික මොනවද කියලා. ඊළඟට මෙතන තියෙනවා අලින්දය කියන කොටස මෙතනින් පස්සේ. අලින්දය අඳිනකොට ඔහොම ඇවිල්ලා මෙන්න මෙතන අපි දන්නවා දරණකය සම්බන්ධ වෙලා තියෙන්නේ අණ්ඩාකාර ගවාක්ෂයට. ඊට පස්සේ මෙතන තව තියෙනවා ගෝලාකාර ගවාක්ෂය. මේ කොහොම ගන්න? මේ තියෙන්නේ එතකොට ඇතුළු කනනේ. මෙන්න මේ තියෙන්නේ ඇතුළු කන ඔය විදිහට අපිට මේක කරකලා මේක වට දෙකමාරක් විතර ඔහොම කරකලා අපිට නවත්තන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ තියෙනවා අපි දන්නවා අර්ධ චක්‍රාකාර නාල තුන තියෙනවා. ඒක අපි පෙන්වන්න ඕනේ. අර්ධ චක්‍රාකාර නාල තුන පෙන්නකොට ඒවා එකිනෙකට ලම්බක තල තුනක තමා තියෙන්නේ. මෙන්න මේ ලම්බක තල තුනක තියෙන්නේ. මම ඊට පස්සේ විස්තර කරන්නම්. දැනට අපි ඔහොම රූපය අඳින එකයි මේ ප්‍රැක්ටිස් කරන්නේ. ඊට පස්සේ මෙතන තව අර්ධ චක්‍රාකාර නාලයක් තියෙනවා. ඔන්න අර්ධ චක්‍රාකාර නාල තුනක් තියෙනවා මෙහෙම. පැහැදිලිද? ඊට පස්සේ මේ වගේ එනවා ශ්‍රවණ ස්නායු මේවා ඇවිල්ලා හදනවා මොකද්ද? ශ්‍රවණ ස්නායු. පැහැදිලිද? ওই ටික ප්‍රධාන වශයෙන් අපි අඳින්න දැනගන්න ඕනේ. එහෙනම් මේක තව චුට්ටක්
පල්ලෙහාට මෙහෙම අරගෙන කන නිකන් ලොකුයි වගේද? අන්න ඔය වගේ අරගෙන ඔහොම අඳින්න පුළුවන් අපිට මේ මෙන්න මෙහෙම. ඔන්න ඔහොම ඇඳලා හරි. තේරුණාද? ඔන්න කන. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන්නේ අපි දන්නවා මේ මැද කන ළමයි ඔන්න ඕක අපි පෙන්වන්න ඕනේ. ඊට පස්සේ මෙතන පල්ලෙහින් තියෙනවා මෙහෙම යුස්ටේකීය නාලය. ඒකත් අපි මෙහෙම පෙන්වන්න ඕන. ඔන්න ඔය කොටස් ටික ඇඳහම දැන් තව ටිකක් මේක මෙහෙම දාලා අපිට පුළුවන් මෙහෙම අඳින්න. එතකොට මේ තියෙන යුස්ටේකීය නාලය. ඊට පස්සේ අපිට ඕන නම් පුළුවන් මෙතන මේ ශංකක අස්තිය තියෙනවා පෙන්වන්න. අස්තිය පෙන්වන්න පුළුවන් අපිට මෙතන. මෙන්න අස්තිය අස්තිය පෙන්වන්න පුළුවන්. දැන් මේක තමයි කනේ මූලික ව්‍යුහය දැක්වෙන රූප සටහන. හරිද? මම ඉඩ තියාගත්තේ මේක දිගටම එහාට කියලා දෙන්න ඕන නිසා. එතකොට මේ තියෙන්නේ කන් පෙත්ත. අපි ලකුණු කරන්න ඕනේ. මේ තියෙන්නේ කන් පෙත්ත. මේ තියෙන්නේ බාහිර ශ්‍රවණ නාලය. බාහිර ශ්‍රවණ නාලය. ඊට පස්සේ මෙතන තියෙනවා කර්ණපටහ පටලය. කර්ණ පටහ පටලය. අපි මේ ටික දන්නවා. ඊළඟට මෙතන ඇතුළු කණේ ශ්‍රවණස්තිකා තුන නම් කරන්න ඕනේ. අපි මේ තියෙන්නේ මුද්ගරිකාව. මුද්ගරිකාව. ඊට පස්සේ මෙතන තියෙනවා නිඝාතය. නිඝාතිය. ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද? ධරණකය. ඔන්න ධරණකය. ඊට පස්සේ මෙතන තියෙනවා යුස්ටේකීය නාලය. ඒකත් අපි නම් කරමු. මේ තියෙන්නේ යුස්ටේකීය නාලය. යුස්ටේකීය නාලය. ඔයාලා බලන්න හරිද කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා මොනවද? අර්ධ චක්‍රාකාර නාල. අර්ධ චක්‍රාකාර නාල. මොකද මේ කණේ කොටස් වැඩි. ගොඩක් තියෙනවා නම් කරන්න. ඒ ටික අපි නම් කරන්න ඕනේ. ඊළඟට මෙතන තියෙන්නේ කර්ණ ශංකය. කර්ණ ශංකය තියෙනවා. මෙතන තියෙන්නේ ශ්‍රවණ ස්නායුව. ස්නායුව. මෙතන තියෙනවා මොකද්ද? අලින්දය. ඔන්න අලින්දය. හරිද? ඊට පස්සේ තව ගවාක්ෂ දෙක තියෙනවා. මෙතන තියෙනවා මම මෙතෙන්ද නම් කරන්නම්. අණ්ඩාකාර ගවාක්ෂය. අණ්ඩාකාර ගවාක්ෂය. ඊළඟට මෙතන තියෙනවා ගෝලාකාර ගවාක්ෂය. ගෝලාකාර ගවාක්ෂය. ඔන්න ඔය කොටස් ටික නම් කරපුවාම ඔයාලගේ රූපේ හරියනවා. දැන් මේකට ගොඩක් වෙලා ගන්න හරියන්නේ අරගෙන පුළුවන්ද බෑ. විනාඩි දෙක තුනකින් මේක ඇඳලා ඉවර කරන්න ඕනේ. මේ හැකියාව එනම් පළවෙනියටම හදා ගන්න ඕනේ. කන ගැන විස්තරයක් ලියන්න ආවොත් විනාඩි 3කින් විතර අපිට මේ කනේ රූප සටහන ඇඳලා ඉවර කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේක පුළුවන් අපිට. දැන් මම එක එක විස්තර කරගෙන යනවා අපි මොනවද ලියන්න ඕනේ කියන්නේ. දැන් බලන්න මේ තියෙන බාහිර කම්පෙත්තයි මේ තියෙන බාහිර ශ්‍රවණ නාලයයි මෙන්න මේක අයිති වෙන්නේ මොන කනට කියලාද අපි දන්නේ? මෙන්න මේ කොටස අපි කියන්නේ මොන කොටසද? බාහිර කන. කියන්නේ අපි දන්නවා කන බෙදෙනවා කොටස් තුනකට. මේක තමයි මූලික ව්‍යුහයනේ. කන ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. මොනවද ඒවා? බාහිර කන. එහෙනම් බාහිර කනට අයිති වෙන්නේ කම්පෙත්ත බාහිර ශ්‍රවණ නාලය. ඊට පස්සේ මැද කන තියෙනවානේ. මෙතන තියෙනවා මැද කන. මැද කනට ඇතුලෙන් තියෙනවා මේ තියෙන්නේ මොකද්ද? ඇතුළු කන කොටස. එහෙනම් අපේ කන ප්‍රධාන කොටස් කීයකට බෙදන්න පුළුවන්ද? තුනකට බෙදන්න පුළුවන්. ඒවා මූලික ව්‍යුහයේ ලක්ෂණ. නැත්නම් ඒ තියෙන මූලික ව්‍යුහය. හරි. එහෙනම් ඔන්න කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඊළඟට ඔයාලට පේනවා මෙතන තියෙනවා බාහිර ශ්‍රවණ නාලය නේ. බාහිර ශ්‍රවණ නාලය. මේක ටිකක් මදක් කොහොම එකක්ද අපි ටිකක් අර නිකන් ටිකක් වක්‍ර වෙච්චි නාලයක්. ඒක යාගේ ව්‍යුහමය ලක්ෂණයක් නේ මදක් වක්‍ර වෙච්චි නාලයක්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් S හැඩයක
නාලයක් තමයි මෙන්න මේ නාලය බාහිර ශ්‍රවණ නාලය. ඒක වැදගත්. පැහැදිලිද? මේ බාහිර ශ්‍රවණ නාලයේ දිව යනවා මෙන්න මේ කොතෙන්ද දක්වාද? කර්ණපටහ පටලය දක්වාම මේක දිව යනවා. ඊළඟට තව වැදගත් කතාවක් තියෙනවා. ඔයාලා දන්නවා. මෙන්න මෙයාගේ කර්ණපට මොනවද? බාහිර ශ්‍රවණ නාලයේ තියෙනවනේ අපිච්චද? ඒකේ තියෙනවා විශේෂ අර ස්වේද ග්‍රන්ථි විකරණය වෙලා හැදිච්ච විශේෂ ග්‍රන්ථි තියෙනවා. ඔන්න ওই ටික තමයි අපි කියන්න ඕනේ මොකද්ද? මෙන්න මේ බාහිර ශ්‍රවණ නාලය ගැන. එච්චරයි පුළුවන්. ඊළඟට බලන්න මෙතන අපි කතා කරනවා ඊළඟට මොන කන ගැනද කතා කරන්න ඕනේ? මැද කන. ඔයාලට පේනවා මෙන්න මම මෙතන ඇඳලා තියෙනවා මැද කන. මැද කන තියෙන්නේ අපේ කොහෙද? ශංකක අස්තිය ඇතුලේ. තේරුණාද? ශංකක අස්තිය ඇතුලේ තියෙන කුටීරයක්. ඒක මැද කන. හැබැයි ඒක පිරීලා තියෙන්නේ මොනවයින්ද? වාතයෙන්. ඔන්න ඔය කතාව හරිම වැදගත්. එහෙනම් මේ තියෙන්නේ මොන කනද? මැද කන. මැද කන කොහෙද තියෙන්නේ? ශංකක අස්තිය ඇතුලේ තියෙන මොනවා පිරිච්ච කුටීරයක්ද? වාතය පිරිච්ච කුටීරයක් මෙන්න මෙතන තියෙනවා. ඒක තමයි මැද කන. පැහැදිලිද? ඊළඟට මැද කනේ තියෙනවා ශ්‍රවණ අස්තිකා 3ක්. මොනවද මේ ශ්‍රවණ අස්තිකා 3? මුද්ගරිකාව, නිගාතිය සහ දරණකය කියලා මොනවද තියෙනවද? ශ්‍රවණ අස්තිකා 3ක් තියෙනවා. ඊළඟට බලන්න මේ තියෙන්නේ මැද කන, මේ තියෙන්නේ ඇතුළු කන. මැද කනයි ඇතුළු කනයි මෙන්න මේ වෙන් කරන බිත්තිය තියෙනවා. ඒක මැද බිත්තිය. මොන බිත්තියද? මැද බිත්තිය. ඔන්න ඔය මධ්‍ය බිත්තියේ තියෙනවා අණ්ඩාකාර ගවාක්ෂය සහ මොන ගවාක්ෂයද? ගෝලාකාර ගවාක්ෂය. ඊළඟට දැන් කර්ණපටහ පටලයේ ඉඳලා බලන්න අණ්ඩාකාර ගවාක්ෂය දක්වා මුද්ගරිකාව, නිගාතිය, දරණකය කොහොමද තියෙන්නේ? පේලියට තියෙනවා. තව එකක් මුද්ගරිකාව, නිගාතිය, දරණකය තියෙන්නේ කොහොමද? චලනය වෙන්න පුළුවන් සංදි වලින් සම්බන්ධ වෙලා. ඒකත් හරි ව්‍යුහාත්මක වැදගත් ලක්ෂණයක් වෙනවා මෙන්න මෙතෙන්ට එනක. ඊළඟට මෙතන තියෙනවා යුස්ටේකීය නාලය. මේක අපි පස්සේ කතා කරමු. ඊළඟට බලන්න අපි කතා කරනවා ඇතුළු කන ගැන. ඇතුළු කන කොහෙද තියෙන්නේ? බලන්නකෝ ඇතුළු කන තියෙන්නේ මෙන්න මේ මැද කනට ඇතුළතින්. ඇතුළු පැත්තෙන් තියෙන්නේ. එතකොට මේ ඇතුළු කන අපිට පේනවා ප්‍රධාන කොටස් 3කින් හැදිලා තියෙන්නේ. මොනවද ඒවා? එකක් තමයි අලින්දය කියන කොටස. මේ තියෙන අලින්දය මෙන්න මේ කොටස. ඊළඟට ආයෙ තියෙනවා මොනවද? අර්ධ චක්‍රාකාර නාල 3. මේවා මූලික ව්‍යුහයේ ලක්ෂණ. ආයෙ තියෙනවා මොකද්ද? මෙන්න මේ කර්ණ ශංකය. එහෙනම් ඇතුළු කන හැදිලා තියෙන්නේ මොන වගේන්ද? එකක් අලින්දය, ඊට පස්සේ අනිත් එක මොකද්ද? අර්ධ චක්‍රාකාර නාල, අනිත් එක මොකද්ද? කර්ණ ශංකයෙන් හැදිලා තියෙනවා. මම මේක ගොඩාක් ඈතට විස්තර කරන්න යන්නේ නැත්තේ අපි ලියන්නේ මාකින් එකක්නේ. එතකොට ඊට උවමනා ටික තමයි මම මෙතන ඔයාලට කියලා දෙන්නේ. දැන් ඔන්න බලන්න. අපි ඉස්සෙල්ලා බලමු අලින්දය ගැන. මේ තියෙන අලින්දය හරි. මේ අලින්දය ගත්තාම ඒක මොන කන ආසන්නයේද තියෙන්නේ බලන්න. මැද කන ආසන්නයේ තියෙන මොන කොටසක්ද මේක? ප්‍රසාරිත කොටසක් මෙන්න මේ අලින්දය කියන එක. හරිද? ඔය අලින්දය ඇතුලේ තියෙනවා පටලමය මඩි දෙකක්. මොනවද මේ පටලමය මඩි දෙක? එකක් තුම්බිකාව, අනිත් එක මොකද්ද? මඩිච්චිය කියලා මෙන්න මෙයාගේ ඇතුලේ තියෙනවා පටලමේ මඩි දෙකක්. දැන් අපි ඇතුළු කන ගැන කතා කරනකොට ඒක හැදිලා තියෙන්නේ මොන වගේන්ද? පටලමය ගහණයකින්. ඒ කියන්නේ ජාලාකාරව විහිදිච්චි මොන ගහණයක් තියෙනවද? පටලමය ගහණයක් තියෙනවා. ඒ වගේම තියෙනවා ඒකේ කුහරමය අස්තිමය ගහණයක් තියෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න අස්තිමය ගහණය ඇතුලේ මොකක් ගිහිලා තියෙනවද? පටලමය ගහණය ගිහිල්ලා තියෙනවා. ඒක තමයි එතන විශේෂ ලක්ෂණය. හරිද? එහෙනම් කොහොමද අපි කියන්නේ මේක? මෙතන කියන්නේ මොකක්ද එතකොට? මේක ප්‍රධාන දැන් ඇතුළු කන ගැන කතා කරනකොට ඒක ජාලාකාර කොහොමද? පටලමය ගහණයකින් සහ නාලාකාර මොන වගේන්ද? කුහරමය නාලාකාර අස්තිමය ගහණයකින් මේක හැදිලා තියෙනවා. හැබැයි පටලමය ගහණය මම නිකන් ඇන්දොත් මෙන්න මෙහෙම මෙන්න අස්තිමය ගහණය කියලා හිතන්නකෝ. අස්තිමය ගහණය ඇතුලේ පටලමය ගහණය ඔන්න පිරීලා තියෙනවා. මේ තියෙන පටලමය ගහණය. එහෙනම් අස්තිමය ගහණය ඇතුලේ තමයි මොකක් තියෙන්නේද? මේ
පටලමේ ගහණය තියෙන්නේ. හරි. ඊළඟට දැන් එන මං කිව්වා ඊට පස්සේ මැද කන ආසන්නයේ තියෙන මේ ප්‍රසාරණය වෙලා තියෙන කොටස තියෙනවනේ. ඒකට අපි කියනවා මොකක් කියලාද? අලින්දය කියලා. අලින්දයේ තියෙනවා පටලමේ මඩි දෙකක්. එකක් තමයි මොකක්ද? එක මඩියක් අපි කියනවා තුම්බිකාව. අනිත් එකට කියනවා මොකද්ද? මේක ඇතුලේ තියෙන මඩිච්චය කියලා මඩි දෙකක් තියෙනවා. ඒවා මූලික ව්‍යුහයේ ලක්ෂණ. ඊළඟට අපි බැලුවොත් එහෙම මෙන්න මේ අර්ධ චක්‍රාකාර නාල තුන එකිනෙකට කොහොමද තියෙන්නේ? ලම්බක තල තුනක තියෙන්නේ. මෙන්න මේකත් වැදගත් ලක්ෂණයක්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ප්‍රසාරණේ වෙච්චි දඟර ගැහිච්චි කොටසක් මේ. පාදීයව ප්‍රසාරණේ වෙච්චි දඟරමය ව්‍යුහයක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා මොකක් කියලාද? කර්ණ ශංක. එහෙනම් ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන්නේ මොන ශංකයේද? කර්ණ ශංකය කියන කොටස. අපි දැන් බලමු මෙන්න මේ කර්ණ ශංකය මෙහෙම කපලා එයාගේ හරස්කඩක් කොහොමද එයාගේ ව්‍යුහය පේන්නේ කියලා. අපි බැලුවොත් එහෙම මෙන්න මෙහෙම මෙන්න මේ කර්ණ ශංකයේ කැපුවාම ඒකේ තියෙනවා නාල තුනක්. මෙහෙම පහලින් තියෙනවා එක නාලයක් ඊළඟට තව නාලයක් මෙන්න මේ මැද්දෙන් තියෙනවා මෙහෙම චූටක් අරගෙන මෙන්න මෙහෙම පහලින්ම තියෙනවා එක නාලයක් ඊළඟට මෙතන තියෙනවා තව නාලයක් කොහොම ඊළඟට තව නාලයක් මෙහෙම තියෙනවා. කොට ඔන්න ඔය විදිහට තමා මේක හැදිලා තියෙන්නේ. බලන්න. නාල කීයක් පේනවද ඔයගොල්ලන්ට? නාල 3ක් තියෙනවා මේකේ. ඔන්න නාල 3. පැහැදිලිද? ඊට පස්සේ මේක තියෙන්නේ අස්තිය. මේ වටේට තියෙන්නේ එතකොට අස්තිය. හොඳද? මේ තියෙන්නේ අස්තිය. මම එහෙම පොඩ්ඩක් ඩොට් දාලා පෙන්නන්නම්. මේ තියෙන්නේ අස්තිය. හැබැයි මූලික ව්‍යුහය විස්තර කරනකොට මේවා අඳින්න ඕනේ නෑ ඔයගොල්ලෝ. හරිද? ඔයාලා අඳින්න ඕනේ මේ රූප සටහන විතරයි. දැන් මේකේ තියෙනවා නාල 3ක්. බලන්න උඩින්ම තියෙන නාලයට අපි කියනවා අලින්ද නාලය කියලා. අලින්ද නාලය. ඊළඟට මේ තියෙන්නේ මැද්දේ තියෙන්නේ කර්ණ ශංක ප්‍රනාලය. ඒක වැදගත් නේ. කර්ණ ශංක ප්‍රනාලය. ඒ වගේම පහලින් තියෙනවා කර්ණ පටහනාලය. කර්ණ පටහනාලය ඔන්න නාල කීයක් තියෙනවද? 3ක් තියෙනවා. දැන් ඊළඟට මෙන්න මේ අලින්ද නාලයේ පිරීලා තියෙන්නේ මතක තියාගන්න පරිවසා තරලයෙන්. පරිවසා තරලය. ඒ වගේම කර්ණපටහනාලය පිරීලා තියෙන්නේ පරිවසා තරලයෙන්. ඒ වගේම කර්ණ ශංක ප්‍රනාලය පිරීලා තියෙන්නේ අන්තෝ නැත්තම් අන්තවසා තරලයෙන්. ඔන්න තරලයනේ. මෙන්න මේ තරල වලින් තමයි මේක පිරීලා තියෙන්නේ. අපි ඔය ඔක්කොම එකතු කරලා කිව්වොත් හොඳයිනේ. එතකොට ලකුණක් අඩු වෙන්නේ නැහැ. දැන් අපිට කියන්න පුළුවන් මොනවද එනා? කර්ණ ශංකය නාල 3ක් තියෙනවා. ඉහලින් පිහිටි අලින්ද නාලය මොනවෙන්ද පිරීලා තියෙන්නේ? පරිවසා තරලයෙන් පිරී ඇත. බලන්නකො මේ. ඉහලින් පිහිටන අලින්ද නාලය පරිවසා තරලයෙන් පිරී ඇත. පහලින් පිහිටන කර්ණපටහ නාලය පරිවසා තරලයෙන් පිරී ඇත. ඊළඟට මධ්‍යව පිහිටන කර්ණ ශංක ප්‍රනාලය මොන තරලයෙන් පිරීලා තියෙනවද? අන්තෝ වසා තරලයෙන් නැත්නම් අන්තව් වසා තරලයෙන් පිරී ඇත. ඒ ටික තමයි මෙතන කියන්න තියෙන්නේ. ඊළඟට තව චූටි දෙයක් කියලා දෙන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා ඒ කියන්නේ කර්ණ ශංක ප්‍රනාලී පාදීයව තියෙනවා පටලයක්. මේකට කියනවා පාදාශ්‍ර පටලය කියලා. පාදශ්‍ර පටලය. අපි ඒක පස්සේ බලමු. මම වෙනම රූපයක් තව එකක් අඳිනවා. පාදශ්‍ර පටලය. එතකොට ඒ මත තියෙනවා මෙන්න මේ විදිහට විහිදිච්චි කෝටි අවයවය.
කෝටි අවයවයේ මෙහෙම තියෙනවා මොනවද? රෝම සෛල තියෙනවා මේ විදිහට. ඊට පස්සේ මෙතනින් ඇවිල්ලා තියෙනවා ටෙක්ටම් පටලය ගත්ත ඔහොම තියෙනවා. දැන් මෙන්න මේ කොටසට තමයි අපි කියන්නේ මොකක් කියලාද? කෝටි අවයවය. බලන්න. කෝටි අවයවය. ඔය තියෙන කෝටි අවයවය. මෙන්න මේ කෝටි අවයවයේ ඉඳලා කෝටි අවයවයේ තියෙන අපිට පේනවා මොනවද? මෙන්න මේ රෝම සෛල. ඒ රෝම සෛල වලින් නිදහස් වෙන නියුරෝන මෙන්න මේ රෝම සෛලත් එක්ක බැඳිලා තියෙන නියුරෝන එකතු වෙලා මොකක් හදනවද? ශ්‍රවණ ස්නායුව හදනවා. ඔන්න ඔය ටික තමයි අපි කියන්න ඕන. හරිද? එහෙනම් මේ නාල තුන ගැන කියන්න ඕනේ. කෝටි අවයවය ගැන කියන්න ඕනේ. එතකොට මේ මූලික ව්‍යුහය සම්පූර්ණයි. පැහැදිලිද? මේ ටික තමයි අපි දැන් කන ගැන කනේ දල ව්‍යුහය විස්තර කරන්න આવොත් ලියන්න ඕනේ ටික. එතනින් එහාට අර ගැඹුරට අපි යන්න උවමනා නැහැ. ඊළඟට එකට තියෙන්නේ. දැන් ඇහෙනවනේ. දැන් කොතන ඉඳලාද දන්නේ ඇහුන්නේ නැත්තේ. අතන ගොඩක් මැසේජ් දාලා තියෙනවා. හරි දැන් ඇහෙනව නේද? හරි මම ආයෙ මුලින් ඉඳලා විස්තර කරන්නම්. ගැටලුවක් නැහැ. දැන් හිතා ගන්න බෑ කොතනින්ද මෙතනින්ද විස්තරේ නැවතුනේ. මේ ටික හරිද? කවුරු හරි පොඩි මැසේජ් එකක් දාන්නකෝ නැත්නම් අපරාධ. කෝටි අවයවය විස්තර කරනකොටද නැති උනේ හඬ? ඔව්ද නැද්ද කියලා දාන්නකෝ. හරි. කර්ණ ශංකය ගැටලුවක් නැහැ නේනම්? හා. දැන් මම මේ ඇන්දේ ඔයාලට පේනවා මේ කෝටි අවයවයේ තියෙනවනේ. කෝටි අවයවයේ තියෙන්නේ මෙන්න මේ කර්ණ ශංකය. හරිද? එතකොට කර්ණ ශංකේ මං කිව්වා මෙතන පාදීයව පටලයක් තියෙනවා කියලා. ඒ පාදීයව පටලයට මොකද්ද කිව්වේ අපි? පාදස්ත්‍ර පටලය. ඒ කියන්නේ යටින් තියෙන පටලය පාදස්ත්‍ර පටලය. හොඳද? ඊට පස්සේ
ඒකේ තියෙනවා විශේෂ සෛල වර්ගයක්. ඒවට අපි කියනවා මොනවද? රෝම සෛල කියලා. ඊළඟට මේකේ තියෙනවා බලන්න අචලව ටෙක්ටම් පටලය. ඔයාලා නිකන් ලියන්න එපා ටෙක්ටම් පටලය. ඒක අචල ටෙක්ටම් පටලය කියන්න. ඒක හරි වැදගත්. අපි ඉස්සරහට කතා කරනකොට තේරෙනවා. දැන් මෙන්න මේක තමයි අපි කියන්නේ මොකක් කියලාද? කෝටි අවයවය. එහෙනම් අපේ මම මේ කතා කරන හඬ විද්‍යුත් ආවේගයක් බවට පත් කරලානේ නැත්නම් ස්නායු ආවේගයක් බවට පත් කරලානේ මොළයට ගෙනියන්න ඕනේ. එතකොට මෙන්න මේකෙන් තමයි මගේ හඬ නැත්නම් ඔයාලට මොකක් හරි චලනය වෙනකොට ඇහෙන හඬ උත්පාදනය නැත්නම් ඒ හඬේ ශක්තිය විද්‍යුත් ආවේගයක් බවට පරිවර්තනය කරන්නේ මෙන්න මේ කෝටි අවයවය. ඒතර කෝටි අවයවයේ තියෙනවා කර්ණ ශංකේ පුරා දිගටම මේක පැතිරිලා තියෙන්නේ ව්‍යුහය. පැහැදිලිද? ඊළඟට අපි බලමු දැන් දෙවෙනි කොටස. අර ටික විතරයි දැන් පළවෙනි ප්‍රශ්නෙට අදාළ වෙන්නේ. දෙවෙනි කොටස අපි අහන්නේ ඔක මං හදපු ප්‍රශ්නයක්. අපෙන් අහනවා දෙවෙනි ප්‍රශ්නය විදිහට ශ්‍රවණයේදී කනේ සහ මොළයේ කාර්යභාරය විස්තර කරන්න කියලා. හරිද? ශ්‍රවණයේදී කනේ සහ මොළයේ කාර්යභාරය විස්තර කරන්න කියලා කියනවා. හොඳයි. දැන් අපි බලමු මූලික රූප සරණම් මං අඳිනවා. මේ දැන් ඔයාලට මතකයිනේ මේ ටික මතකයි. මේක මැකුවත් ප්‍රශ්නයක් නැති වෙයි කියලා හිතනවා. හරි. තව චූටි දෙයක් මෙන්න මෙතන කියලා දෙනවා. ඒ තමයි බලන්න. මෙතන ඔයාලට කිව්ව නේද මම මේකට කියන්නේ අලින්ද නාලයනේ. එතකොට මෙතන තියෙන්නේ කර්ණපටහ නාලයනේ. හොඳට මතක තියාගන්න. අලින්ද නාලය සම්බන්ධ වෙන්නේ කොතෙන්ටද? මෙන්න මේ අණ්ඩාකාර ගවාක්ෂයට. ඒ වගේම මෙතන තියෙනවනේ කර්ණපටහ නාලය. කර්ණපටහ නාලය සම්බන්ධ වෙන්නේ කොහෙටද? මෙන්න මේ ගෝලාකාර ගවාක්ෂයට. පැහැදිලි? දැන් මම මේක චුට්ටක් මකලා මෙහෙම හරිද? මේ ටික මෙහෙම පොඩ්ඩක් මකලා ඔයාලට එහා පැත්තේ ඇඳලා පෙන්නනවා ශ්‍රවණ යන්ත්‍රණය කොහොමද අපි විස්තර කරන්නේ කියලා. රූප සරහනකින් මම පැහැදිලි කරලා දෙනවා ශ්‍රවණ යන්ත්‍රණය. මේ ශ්‍රවණ යන්ත්‍රණය අඳිනකොටත් මම තව රූප සරහනක් අඳිනවා. මේ බලන්න. මේ රූප සරහනේ ඔන්න මේ කම්පෙත්ත මම පෙන්නුවේ. මේ කම්පෙත්ත ගිහිල්ලා මෙන්න තියෙනවා මොකද්ද අපේ බාහිර ශ්‍රවණ නාලය. මෙතන තියෙනවා අපි හිතමු කර්ණපටහ පටලය. හරිනේ. ඔන්න ඔය ටික පුළුවන්. ඊළඟට මෙතන ඉඳලා සම්බන්ධයයි අපි දන්නවා මොකද්ද? මුද්ගරිකාව. මුද්ගරිකාවේ ඉඳලා සම්බන්ධයි මෙහෙම නිගාතිය. නිගාතියේ ඉඳලා සම්බන්ධයි මොකද්ද? ඔන්න දරණකය. මේ ටික අපිට වැදගත්. හරිද? ඔන්න ඔතෙන් කොහොම තියෙනවා. දැන් මම මේ ටික අඳිනවා. මේ තියෙන්නේ මොන කනද? මැද කන. ඔන්න මේ තියෙන්නේ මැද කන. මැද කනේ තියෙන යුස්ටේකීය නාලය ඔන්න මම ඔහොම ඇඳා. ඔන්න ඔහොම ඇඳා. මෙතන තියෙනවා ඔන්න බලන්න ඊට පස්සේ මෙහෙම කරොත් හොඳයි. මම කියනකොට ලොකුවට අඳින්නම් මේක නැත්තම් ඔයාලට පැහැදිලි නැති වෙයි. මේ හරි අඳින්නම්. මෙන්න මෙහෙම. මේ බලන්න. අයිත් රූපේම අඳින ඔන්න කම්පෙත්ත ගියා. මෙන්න බාහිර ශ්‍රවණ නාලය. මෙතන තියෙනවා කර්ණපටහ පටලය. ඊට පස්සේ මෙතනින් තියෙනවා මුද්ගරිකාව. මෙතනින් තියෙනවා නිගාතිය. ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද? දරණකය. ඔන්න දරණකය. ඊළඟට බලන්න මම මෙතන අඳිනවා කර්ණ ශංකයේ තියෙනවනේ අපි මේ කර්ණ ශංකය. ඔය කර්ණ ශංකයේ ටිකක් මං දිග ඇරලා අඳිනවා මෙන්න මේ විදිහට. හරි. ඔන්න කර්ණ ශංකයේ දිග ඇරලා ඇඳා. බලන්න. ඒකේ තියෙනවා මේ තියෙන්නේ මම කිව්වා මොකද්ද? දරණකය. එතෙන්ට හේතු වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම ඉස්සෙල්ලා මම මේක කිව්වා අලින්ද නාලය. ඔන්න මෙහෙම ගිහිලා මේ එන්නේ කර්ණ ශංක ප්‍රනාලය. හරි. ඕන් කර්ණ ශංක ප්‍රනාලය. ඒක වැහිලා ඔහම තියෙනවා. ඊළඟට අපි කිව්වනේ තව ගවාක්ෂයක් තියෙනවා කියලා. ගෝලාකාර ගවාක්ෂය. ඔන්න ගෝලාකාර ගවාක්ෂය මේ යනවා මෙහෙම. හරිද? ඊට පස්සේ දැන් මම මෙතන අඳිනවා මෙහෙම
මේ තියෙන්නේ හිතන්න මැද කන. ඔන්න මැද කන. මැද කනේ තියෙන යුෂ්ඨේකීය නාලය මෙන්න. හරිද? දැන් ඔයාලා මේක අඳුනගමු. මේ තියෙන්නේ අලින්ද නාලය. ඔන්න අලින්ද නාලය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අලින්ද නාලයේ පිරීලා තියෙන්නේ මොන වගේන්ද කිව්වේ අපි? පරිවසා වලින්. ඊළඟට මේ යටින්ම තියෙන්නේ මොන නාලයේද? කර්ණපටහ නාලය. කර්ණපටහ නාලය. ඒක පිරීලා තියෙනවා කිව්වේ මොන වයින්ද? පරිවසා වලින්. ඒක පිරීලා තියෙන්නේ පරිවසා. චෙක් කර කර බලන්නේ නැත්නම් ආයෙත් සවුන්ඩ්ස් මොනවා හරි අවුලක් වුණොත් එහෙම ඔයාලට කරදරයි අපරාධයක් ඒක. ඊළඟට මේ මැද්දේ තියෙන්නේ මොකද්ද? කර්ණ ශංක ප්‍රනාලය. කර්ණ ශංක ප්‍රනාලය. මේ දෙන කර්ණ ශංක ප්‍රනාලය. ඒක පිරීලා තියෙන්නේ මොනවයින්ද? අන්තව් වසා නැත්නම් අන්තෝ වසා. අන්තව් වසා තරලය. හරිනේ දැන් පැහැදිලිනේ. ඔන්න මම අර ඉස්සෙල්ලා කිව්වේ ඒකයි. මේ තියෙන්නේ මොන ගවාක්ෂයද? මම ඒක නම් කරන්නම්. මේ තියෙන්නේ මොන ගවාක්ෂයද මෙතන? අණ්ඩාකාර ගවාක්ෂය. අණ්ඩාකාර ගවාක්ෂය. මෙතන තියෙන්නේ මොන ගවාක්ෂයද? ගෝලාකාර ගවාක්ෂය. ගෝලාකාර ගවාක්ෂය. හරි. දැන් මේ අර මෙතන තිබ්බ කර්ණ ශංකේ මෙහෙම දඟර ගහිලා තිබ්බ කර්ණ ශංකේ මං දිග ඇරලා තියෙනවා. ඔය විදිහට තමයි කර්ණ ශංකේ තියෙන්නේ දිගටම. දැන් මෙන්න මේක අපි කිව්වනේ. මේ තියෙන්නේ මොකද්ද? කර්ණ ශංක ප්‍රනාලයනේ. මෙන්න මේ කර්ණ ශංක ප්‍රනාලයේ තමයි දිගටම මොන අවයවය තියෙනද? මේ කෝටි අවයවය දිගටම තියෙනවා මෙතෙන්ට යනකම්. හරිද? දැන් අපි බලමු ශ්‍රවණ යන්ත්‍රණය. කනේ ශ්‍රවණ යන්ත්‍රණය කොහොමද සිද්ධ වෙන්නේ? දැන් බලන්න. බාහිර කණෙන් මොකද කරන්නේ? ශබ්ද තරංග එකතු කරනවා. එකතු කරලා ඒවා සාන්ද්‍රගත කරලා මේ බලන්න. මෙහෙන් එකතු කරලා සාන්ද්‍රගත කරලා මෙන්න මේ බාහිර ශ්‍රවණ නාලය ඔස්සේ ඒවා යොමු කරනවා කොහෙටද? කර්ණපටහ පටලයට. මේ බලන්න. කර්ණපටහ පටලයට යොමු කරනවා. ඔයාලා දැන් පේනවා කර්ණපටහ පටලයට හේතු වෙලා තියෙනවා නැත්නම් සම්බන්ධ වෙලා තියෙනවා, ගෑවිලා තියෙනවා මොකද්ද? මුද්ගරිකාව. මුද්ගරිකාවට සම්බන්ධයි නිගාතිය, නිගාතියට සම්බන්ධ වෙලා තියෙනවා දරණකය, දරණකය සම්බන්ධ වෙලා තියෙන්නේ මොකේටද හේතු වෙලා තියෙන්නේ? මෙන්න මෙතන තියෙන අණ්ඩාකාර ගවාක්ෂය. එතන පටලයක් තියෙන. අණ්ඩාකාර ගවාක්ෂයට හේතු වෙලා තියෙන්නේ. දැන් බලන්න මේන්න මේ බාහිර කන එකතු කරලා ගන්න ශබ්ද තරංග සාන්ද්‍රගත කරලා ඒවා එල්ල කරනවා කොහෙටද? නැත්නම් ගෙනියනවා කර්ණපටහ පටලයට. දැන් මේන්න මේ හින්දා කර්ණපටහ පටලය මොකද වෙන්නේ? චලනය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒවා මුද්ගරිකාව නිගාතිය දරණකය හරහා ඔන්න ඒ තරංගේ පැතිරිලා යනවා. හැබැයි මතක තියාගන්න එතකොට ඒ තරංගය ටිකක් ශක්තිමත් වෙනවා. තේරුණාද? එතකොට ඒ තරංගය ටිකක් වැඩි වෙනවා. ගිහිල්ලා දැන් මෙතන ඔයාලට පේනවනේ නිගාතිය දරණකය තියෙනවනේ. දරණකය කම්පණය වෙනවා. එතකොට මෙන්න මෙතන තියෙන අණ්ඩාකාර ගවාක්ෂයේ පටලයට එරෙහිව මෙයා කම්පණය වෙනවා. කම්පණය වෙනකොට ඔයාලට පේනවා අලින්ද නාලයේ පිරීලා තියෙන තරලයකින්. කියන්නේ කර්ණ ශංකයේ ඇතුළත පිරීලා තියෙන තරලයක්. ඒකට අපි කියනවා මොකද්ද? පරිවසා තරලය. මෙන්න මේ පරිවසා තරලයට මේ තරංග ඇතුළු වුණාම ඒ පරිවසා තරලයේ පීඩන තරංග ඇති වෙනවා. ඒ පීඩන තරංග වලින් වැඩි ප්‍රමාණයක් මතක තියාගන්න කොහෙටද ඇතුළු වෙන්නේ? මෙන්න මේ අපේ කර්ණ ශංක ප්‍රනාලයට ඇතුළු වෙනවා. අපි දන්නවා කර්ණ ශංක ප්‍රනාලයේ මොකක්ද තියෙන්නේ? පිරීලා තියෙන්නේ අන්තෝ වසා තරලේ නැත්නම් අන්තව් වසා තරලය. දැන් එතකොට අර මෙයාගේ තිබ්බ පීඩන තරංග වලට අනුරූපීව මෙයාගේ මොකද්ද වෙන්නේ? පීඩන තරංග ඇති වෙනවා. දැන් මම ඉස්සරලා කිව්වා මෙන්න මේ දැන් මේ පැත්ත අපි බලලා තියෙන්නේ මෙහෙම. මේක දිගටම තියෙනවා. මේක ඇතුලේ මොකක්ද? මෙන්න මේ කෝටි අවයවය. දැන් එතකොට මම කිව්වා මෙතන තියෙනවා පටලයක්. ඒකට නමක් කිව්වා. මොකද්ද පටලයේ නම? පාදශ්‍ර පටලයනේ. බලන්න. පාදශ්‍ර පටලයේ තියෙනවා. දැන් පාදශ්‍ර පටලය මත තෙරපීමක් ඇති කරනවා මෙන්න මේ
පීඩන තරංග වලින්. මේකට ඇතුළු වෙන පීඩන තරංග වලින් පාදර්ශ පටලය මත තෙරපීමක් ඇති වෙනවා. දැන් මොකද වෙන්නේ? පාදර්ශ පටලය මෙන්න මෙහෙම ඉහළට පහළට කම්පන වෙනවා. මෙහෙම උඩට පහළට යනවා. උඩට පහළට යනකොට මෙන්න මෙතන තියෙනවනේ රෝම සෛල. මේ රෝම සෛලවල රෝම මෙන්න මේ අචල ටෙක්ටම් පටලයේ තියෙනවනේ. අචල ටෙක්ටම් පටලයේ වැදිලා නැවිලා යනවා. දැන් මේක ඉස්සරහට තල්ලු වෙනවා. මෙන්න මෙහෙම මේ. ඔන්න දැන් රෝම සෛලයක් මං අඳින ඔන්න රෝම සෛලය. මෙන්න උඩ ටෙක්ටම් පටලයේ තියෙනවා. මෙයා ගිහිල්ලා මෙන්න මෙහෙම නැමිලා යනවා මේ. ඔන්න නැමිලා යනවා මේ. දැන් මෙයාගේ ඇති වෙනවා ස්නායු ආවේගයක්. අන්න ඒ ස්නායු ආවේගය අරගෙන මොකද කරන්නේ? මේ හැම රෝම සෛලයක මේ ස්නායු ආවේග අරගෙන ඒවා එකතු වෙලා හදන්නේ මොකද්ද? ශ්‍රවණ ස්නායු. ඔන්න දැන් අපේ අර ශබ්ද තරංගය මෙතනදී මොනවා වුණාද? එයා ස්නායු ආවේගයක් බවට පරිවර්තනය වුණා. ඒක අරගෙන යනවා කොහෙටද අපේ මොළයට. අපේ ප්‍රශ්නේ තියෙන්නේ මොළේ කාර්යභාරයත් විස්තර කරන්න ඕනේ. දැන් මොකද කරන්නේ? මොළේ කොහෙටද ගෙනියන්නේ? අපේ හඬ ගන්නෙ ශංකක කණ්ඩිකාවේ. නේද? හඬ ගන්නෙ කොහෙන්ද? ශංකක කණ්ඩිකාවේ. ශ්‍රවණ ප්‍රදේශයේ වෙත මෙන්න මේ ආවේගය ගෙනියනවා. ඊට පස්සේ මොනව හරහාද ගෙනියන්නේ? ශ්‍රවණ ස්නායුව හරහා තමයි මේ ආවේගය ගෙනියන්නේ. එතකොට හඬ සංජානනය වෙනවා. එතකොට ওই ටික තමයි අපි කියන්න ඕනේ මොකද්ද? මොළයේ සහ කනේ කාර්යභාරය ශ්‍රවණයේදී. පැහැදිලිද? එතකොට අනිත් තව කතාවක් තියෙනවා චූටි කතාවක්. ඊට පස්සේ මෙයාගෙන් ඉවත් වෙන පීඩන තරංග තියෙනවනේ ඊට පස්සේ. ඒවා ඇතුළු වෙන්නේ දැන් ඔයාලට පේනවා කොහෙටද? ඒවා ඇතුළු වෙනවා මෙන්න මේ කර්ණපටහ නාලයට. ඒකෙන් ඊට පස්සේ කොහෙටද ඇතුළු කරන්නේ? මෙන්න මේ මැද කනට ඇතුළු කරලා යුස්ටේකීය නාලය අපි දන්නවා ග්‍රසනිකාවට සම්බන්ධයි. එතනින් මේ පීඩන තරංග අයින් කරනවා. ඔන්න ඔය වැඩේ තමයි වෙන්නේ. ඔයාලට පේනවා එතකොට මේ යුස්ටේකීය නාලයේ කෘත්‍යයක් තියෙනවා. ඒ නාලයේ කෘත්‍යයක් කියලා මම මේක ඉවර කරන්න. ඒ තමයි මෙතන තියෙනවනේ කර්ණපටහ පටලය. කර්ණපටහ පටලය දෙපැත්තේ පීඩනය. ඒ කියන්නේ මේ පැත්තේ පීඩනය වායුගෝලීය පීඩන අගයේ තියාගන්නේ මෙන්න මේ යුස්ටේකීය නාලය. ඒකත් හරිම වැදගත් අපිට. නම් මෙන්න අපේ ප්‍රශ්නය. ආවොත් ওই විදිහට සරලව ලියන්න. දැන් මෙතන ලියා ගන්න බෑනේ මං ගෲප් එකට දාන්නම් මාකින් එක. එතකොට ඒකත් චෙක් කරලා බලන්න Tamanට කොච්චරක් අවබෝධ වෙලා තියෙනවද කියන එක. පැහැදිලිද? ආයෙ බලමු. බාහිර කණෙන් ඔන්න ශබ්ද තරංග එකතු කරගන්නවා. ඒවා සාන්ද්‍ර කරලා කොහෙටද යවන්නේ? මෙන්න මේ කර්ණපටහ පටලයට ඇතුළු කරනවා මෙන්න මේ බාහිර ශ්‍රවණ නාලය හරහා. එතකොට එයාගේ කම්පන තරංග ඇති වෙනවා. ඊට පස්සේ ඒවා මුද්ගරිකාව නිගාතිය හරහා දරණකය හරහා යනකොට ඒ ශක්තිමත් වෙනවා ඒ තරංගය. ප්‍රවර්ධනය වෙනවා. ඒ කියන්නේ වැඩි වෙනවා ටිකක්. ඊට පස්සේ අපි දන්නවා දරණකය කාටද හේතු වෙලා තියෙන්නේ? අණ්ඩාකාර ගවාක්ෂයට හේතු වෙලා තියෙන එක පටලයක්. එතකොට දරණකය අණ්ඩාකාර ගවාක්ෂයට එරෙහිව කම්පණය වෙනකොට මෙන්න මේ මෙතන පීඩන තරංග ඇති වෙනවා කොහෙද? මෙන්න මේ අලින්ද නාලයේ පරිවසා තරලයේ. ඒකෙන් වැඩි කොටසක් කොහෙට ඇතුළු වෙනවද? මෙන්න මේ කර්ණශංක ප්‍රනාලයට ඇතුළු වෙනවා. එතකොට ඒකේ ඇති වෙනවා පීඩන තරංගනේ. දැන් මේ පීඩන තරංගයින්ද මෙන්න මේ පාදස්ස පටලය මත තෙරපීමක් ඇති වෙනවා. ඒ නිසා පාදස්ස පටලය ඉහළ පහළ යනවනේ. එතකොට මෙන්න මේ රෝම සෛල ගිහිල්ලා මෙන්න මේ අචල ටෙක්ටම් පටලයේ වැදිලා මේ රෝම නැමිලා යනවා. දැන් ඒ වගේ ඇති වෙනවා මොකද්ද? ස්නායු ආවේගයක්. මොකක්ද ඇති වෙන්නේ දැන්? ස්නායු ආවේගයක් ඇති වෙනවා. අන්න ඒ ස්නායු ආවේගය මෙන්න මේ මොනවා මගින්ද? ශ්‍රවණ ස්නායුව හරහා අරන් යනවා අපේ මොළයේ ශංකක කණ්ඩිකාවට. ශංකක කණ්ඩිකාවේ තියෙනවා ශ්‍රවණ ප්‍රදේශයක්. ශ්‍රවණ ප්‍රදේශයෙන් අන්න ඒ සංඥාව හරියට සංජානනය කරනවා අපේ හඬ. ඔක තමයි වෙන්නේ. පැහැදිලිද? ඔය ටික තමයි අපි කියන්න ඕනේ. එතකොට ඔන්න මානව කණේ ව්‍යුහය අපි කතා කරා. ඊට පස්සේ මෙයාගේ ශ්‍රවණ යන්ත්‍රණය කතා කරා. මම මීට කලින් වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. තව එන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ තමයි සත්‍යයට අදාළව අපේ ශ්වසන පද්ධතිය පෙනහළු වල ව්‍යුහය විස්තර කරන්න කියලා තියෙනවා. මම ඒකේ රෙකෝඩින් එක දාන්නම්. නැත්නම් YouTube එකේ තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඒකේ දාන්න link එක. මානව නැත්නම් මිනිහාගේ පෙනහැලි වල ව්‍යුහය විස්තර කරන්න. ඒ වගේම දුම්බීමේදී සෞඛ්‍යයට කරන අහිතකර බලපෑම විස්තර කරන්න. ඒකෙත් අංග සම්පූර්ණව තියෙනවා. ආවොත් මාකින් එකකට මොනවද අපි ලියන්නේ. දැන් මෙතනත් එහෙමයි. මෙතනත් ඕනෑවට වඩා එන ඈතට විස්තර කරන්න ගියේ නෑ. අපිට
තියෙන දැනුමෙන් අපි කොහොමද මූලික ව්‍යුහය විස්තර කරන්නේ ශ්‍රවණ යන්ත්‍රණය කොහොමද විස්තර කරන්නේ කියන එක තමයි ඔතන අපි බැලුවේ. පැහැදිලිද? හරි. ඊළඟට අපි යනවා දෙවැනි ප්‍රශ්නෙට. අද කතා කරන අනිත් ප්‍රශ්නය. ඒක ශාකයේ ප්‍රශ්නයක්. ලබන සතියේත් එතකොට අපි මම සත්‍ය ප්‍රශ්නයකුයි ශාකයේ ප්‍රශ්නයකුයි කතා කරනවා. ඔය ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්නයක්. ඒකට හේතුව අමාත්‍යාංශයෙන් ගහපු මූලාකෘති පේපර් එක ප්‍රශ්නයක් ඕක. ඒ අමාත්‍යාංශයෙන් ගහපු මුලින් ගහපු පේපර් වල ප්‍රශ්න දිගටම ආවා. එකක් දෙකක් හරි ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනත් අපි බලමු අපේ වාසනාවට ආවොත් හොඳයි. නාවත් කමක් නැහැ. අපේ දැනුම හැදිලානේ නේ. අපි ඕන එකට රෙඩි වෙලා ඉන්නේ. එතකොට මෙහෙම කරමු. ප්‍රශ්නය ද්විබීජපත්‍රී මුල් ද්විබීජපත්‍රී මුලක ප්‍රාථමික ව්‍යුහය විස්තර කරලා ඒකේ විවිධ කොටස් වල කෘත්‍ය අහලා තියෙනවා පෙන්නේ. මේක තමයි ප්‍රශ්නය බලන්න. දර්ශීය ප්‍රාථමික ද්විබීජපත්‍රී ශාක කඳක මුලක නෙමෙයි කඳක හරස්කඩ කෙටියෙන් විස්තර කරලා එහි දක්නට ලැබෙන විවිධ පටකවල කෘත්‍යයන් සඳහන් කරන්න කියලා තියෙනවා. හොඳයි. අපි මේකත් බලමු. මම මේ හරි අඳිනවා දැන් සාමාන්‍යයෙන් ඔන්න නොතරින් කපලා බලමුකෝ අපි. නැත්තම් මේ හරියෙන් ඔතනින් හරි කපලා බලනවා. බලනකොට අනිත් එක දැන් මම අඳිනකොට මතක තියාගන්න මේ රූප මේ විදිහට අඳින්න. නැත්තම් විභාගයේදී ඔය එක එක සමහර විකාර රූප අඳිනවා. ඒවට තමයි ලකුණු හම්බ වෙන්නේ නැහැ. දැන් අපි කතා කරන්නේ එහෙනම් මොකක් ගැනද? ප්‍රාථමික වර්ධනයේ වෙච්චි ද්විබීජපත්‍රී ශාක කඳක් ගැන තමයි බලන්නේ. එතකොට දැන් මෙයාලගේ බාහිරින්ම තියෙනවා නැත්තම් පිටතින්ම තියෙන සෛල ස්තරය. හරිද? පිටතින්ම තියෙන සෛල ස්තරය අපි කියන්නේ මොකක් කියලාද? අපිචර්මය. ඔන්න මේක ටිකක් ලං කරලා මෙහෙම අඳින්න ඕන. අපිචර්මය. මේක අපිචර්මය. අපිචර්මය. පැහැදිලිද? සමහරු මේ අපිචර්මය ඇඳලා මෙහෙම ගන්නවා. එව්ව අඳින්න එපා. ඒවා වැරදි. එහෙම උවමනා නෑ. මෙන්න මේක අපිචර්මය. එහෙනම් පිටතින්ම තියෙන ස්තරය සෛල ස්තරය තනි සෛල ස්තරය. ඒක වැදගත්. ඒකට අපි කියනවා මොකක් කියලාද? අපිචර්මය. ඔන්න. මේකනේ අපි කියන්න ඕනේ. දැන් පිටතින්ම තියෙන සෛල ස්තරය මොකද්ද? අපිචර්මය. ඒක අපි කියන්න ඕනේ. ඊළඟට අපිචර්මය තනි සෛල ස්තරයක්නේ. එතකොට මම අර කියපු එකේ ඒක තියෙනවනේ. පිටතින් කියන එක වැදගත්. පිටතින්ම තියෙන සෛල ස්තරය කියපුවාම එකක් කියලා තේරෙනවනේ. ඒක මොකද්ද? අපිචර්මය. දැන් ශාක කඳේ ප්‍රාථමික ව්‍යුහය ගත්තාම මෙන්න මේ අපිචර්මයේ තනින් තන තියෙනවා පූටිකා සිදුරු. ඒක වැදගත්. ඒක මේකේ අඳින්න යන්න එපා. පූටිකා සිදුරු තියෙනවා. ඊළඟට අපිචර්මයට වහා නැත්නම් අපිචර්මයට ඇතුලෙන් තියෙනවා බාහිකය. මේ බලන්න මෙතනින් ඇතුලට අපිට හම්බ වෙන්නේ මොකද්ද? බාහිකය කියන කොටස. අපිචර්මයෙන් ඇතුලේ තියෙන්නේ මොකද්ද? එතකොට බාහිකය.
බාහිකය හැදිලා තියෙන්නේ මුදුස්තර සෛල වලින්. ප්‍රධාන වශයෙන් මොනවෙන්ද හැදිලා තියෙන්නේ? මුදුස්තර සෛල වලින්. හරිද? නම් මෙන්න මේ ඇතුලේ තියෙන්නේ මොකද්ද? බාහිකය. ඔය බාහිකයේ ළමයි තියෙනවා මොනවද? ස්ථූල කෝණාස්තර තියෙන්න පුළුවන් මෙන්න මෙයාගේ. පැහැදිලිද? බාහිකේ මොනවද තියෙන්න පුළුවන්ද? ස්ථූල කෝණාස්තර තියෙන්න පුළුවන්. ඒ වගේම බාහිකයේ දෘಢස්තර තන්තු තියෙන්නත් පුළුවන්. නැත්නම් තන්තුත් තියෙනවා. දෘಢස්තර තන්තු මෙන්න මේකේ තියෙනවා. පැහැදිලිද? ඒවා අමතක වෙයි. ඊළඟට මෙන්න මේ අපි කතා කරන්නේ ද්විබීජපත්‍රී ශාකය ගැන. මෙයාලගේ සනාල කලාප කොහොමද තියෙන්නේ? වලයක් වගේ සකස් වෙලා තියෙනවා. මේ කියන ඒවා හරිම වැදගත්. නැතුව වෙන ඒවා ලිව්වට ඔයාලට ලකුණු ගන්න බෑ. ඔන්න සනාල කලාප කොහොමද තියෙන්නේ? වලයක් වගේ තියෙනවා. එතකොට මේ සනාල කලාපයක් ගත්තාම මෙයාගේ මැද තියෙනවා කැම්බියමක්. මම ඒක අඳිනවා මෙන්න කැම්බියම. සනාල කැම්බියම මේ තියෙන්නේ. පිටතින් තියෙනවා ප්‍රාථමික ප්ලෝයම. ඒ කියන්නේ කොහොමද දැන් ප්‍රාථමික ප්ලෝයම තියෙන්නේ කියලා අපි කියන්නේ? බාහිකය දෙසට තියෙන්නේ මොනවද? ප්‍රාථමික ප්ලෝයම. බලන්න ප්‍රාථමික ප්ලෝයම. ඒ වගේම මජ්ජාව මේ ඇතුලේ තියෙනවා විශාල මජ්ජාවක්. මේක අපි නම් කරමු මජ්ජාව කියලා. මජ්ජාව දැන් බාහිකය දෙසට ප්‍රාථමික ප්ලෝයම තියෙනවා. ඒ වගේම මජ්ජාව දෙසට මොනවද තියෙනවද? ප්‍රාථමික ප්‍රාථමික ශෛලම තියෙනවා. මේ ප්‍රාථමික ප්ලෝයමයි ප්‍රාථමික ශෛලමයි අතර මොකක් තියෙනවද? කැම්බියම තියෙනවා. මේ තියෙන්නේ කැම්බියම. ඔන්න කැම්බියම. මේ මෙයාගේ පටකේ මෙයාගේ තියෙන ව්‍යුහයේ ලක්ෂණ. එක කැම්බියම. ඊළඟට හරිද? මෙන්න මේ සනාල කලාපවලට පිටතින් මෙන්න මෙහෙම දෘඩස්තර සෛල ගුණයක් තියෙනවා. ඕන්න. මේ තියෙන්නේ දෘඩස්තර සෛල ගුණුව. මම නම් කරනවා මෙතන දෘඩස්තර කියලා. අන්න දෘඩස්තර. ඒවා වැදගත්. ඊළඟට බලන්න මේ තියෙන සනාල කලාප තියෙනවනේ. සනාල කලාප වලට ඇතුලේ තියෙනවා විශාල මජ්ජාවක්. මේ තියෙන විශාල මජ්ජාව මේ මජ්ජාව හැදිලා තියෙන්නේ මුදුස්තර සෛල වලින්. ඔන්න ඔය ටික තමයි අපි මේකෙදි කතා කරන්න ඕනේ. එච්චරයි වෙන කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට අපිට කියනවා එක එක ව්‍යුහයන්ගේ කෘත්‍යයන් මොනවද කියලා. හරිද? දැන් බලන්නකෝ මෙතන පිටපැත්තෙන්ම තියෙන අපිට කතා කරන්න එකක් අපිචර්මයනේ. අපිචර්මය මොකද කරන්නේ? වියලීමෙන් ආරක්ෂා කරනවා. අනිත් එක මොනවද? ආසාදන වලින් මොනව කරනවද? මෙයාව මේ ආරක්ෂා කරනවා. අපිචර්මයෙන් ප්‍රධාන වශයෙන් ඕක කරන්නේ. මොකද කරන්නේ? වියලීමෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම මොනව කරනවද? ආසාදන වලින් ආරක්ෂා කරනවා. ඒක අපිචර්මයේ කෘත්‍යයන්. ඊළඟට ඔයාලට පේනවා මම කිව්වා මේකේ මොනවද තියෙනවා කිව්වද? ස්ථූල කෝණාස්තර තියෙනවා කිව්වා අපිචර්මයට ඇතුලේ. හැබැයි අපි කියන්නේ නෑ. ස්ථූල කෝණාස්තර වලින් මොකද කරන්නේ? සන්ධාරණය සපයනවා. ශාකයට සන්ධාරණය සපයනවා. දෘಢස්තර තියෙනවා කිව්වා මේකේ. දෘಢස්තර වලින් මොකද කරන්නේ? සන්ධාරණය සපයනවා. පැහැදිලිද? ඒ වගේම මේකේ තියෙනවා කක්ෂීය අංකුර ඒ වගේ නව ශාඛා හට ගන්න. ඔන්න ওই ටික තමයි අපිට කියන්න තියෙන්නේ මොකක් ගැනද? මේ මොනවාද? ප්‍රාථමික වර්ධනයේ සිද්ධ වෙච්චි ද්විබීජපත්‍රී ශාක කඳක ව්‍යුහය ගැන. ඔච්චරයි. වෙන දෙයක් නැහැ. ඊළඟට අපෙන් අහනවා බලන්න ප්‍රශ්නය. ඉහත ව්‍යුහයෙන් ප්‍රාථමික ද්විබීජපත්‍රී ශාක මුලක හරස්කඩ ව්‍යුහය වෙනස් වන ආකාරය කෙටියෙන් විස්තර කරන්න. අපි බලමු දැන් ඒක විස්තර කරන්නේ කොහොමද කියලා. ඒක කියන්න කලින් තව චූටි කතාවක් කියන්න ඕනේ. අපි දැන් මේ රූපය අදාළ වෙන්නේ මේක අදාළ නැහැ. මේක අදාළ නැහැ. මේ රූපය අදාළ වෙන්නේ ඒ කොටසට. හරිද? කෙනෙකුට අමතක වෙලා ඒ කොටසේ රූපය අඳින්න නැතුව B කොටසෙන් පස්සේ රූපය අඳිනවා.
හැබැයි එයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. සිහියෙන් වැඩ කරන්න ව්‍යුහය විස්තර කරන්න ආවොත් ඒ ප්‍රශ්නේ ලියන්න කලින් රචනා ප්‍රශ්නේ විදිහට ලියන්න කලින් රූපය අඳින්න. එහෙම නැත්නම් ඒ කොටස ලියලා ඉවර වෙලා යටින් රූපය අඳින්න. නැත්නම් ලකුණු නැහැ. ඔයාලා හිතනවද ඒ කොටසේ තියෙන්න ඕනේ රූපය ඔයාලා B කොටසේ ඇඳලා තිබ්බට ලකුණු දෙයි කියලා? එහෙම ලකුණු දෙන්නේ නැහැ. බලනකොට තේරුම් ගන්නේ හරි මෙයා මේක දන්නේ නැතුව තමයි මෙතන ඇඳලා තියෙන්නේ. ඒකට එයාකට ලකුණු දෙන්න බෑ ඒකට. අන්න මතක තියාගන්න ඔය කතාව. දැන් අපි බලන්න යන්නේ කොහොමද මෙයාගේ ව්‍යුහයෙන් අර ද්විබීජ පත්‍රී මුලක ව්‍යුහය වෙනස් වෙන්නේ. ඒකෙදිත් අපිට රූපයක් අඳින්න වෙනවා. දැන් මම අඳිනවා මෙන්න ප්‍රාථමික වර්ධනය වෙච්චි ද්විබීජ පත්‍රී ශාක මුලක ව්‍යුහය. ශාක මුලක්. මෙයයි සංසන්දනය කරන්න ඕන. සංසන්දනය කරන්න කියනකොට අපිට කියන්න පුළුවන් පහත ලක්ෂණ වලින් වෙන වෙනස් වෙනවා කියලා අපිට ලියාගෙන යන්න පුළුවන්. හැබැයි කරුණු විදිහට ලියන්න එපා රචනාවක් වගේ අපි ඒක ලියන්න ඕනේ. දැන් බලමු. මෙයාගේ පිටතම ස්තරය විදිහට මොනවද තියෙනවද? ඔයාලා දන්නවා. අපි චර්මය තියෙනවා. එහෙනම් පිටතම ස්තරය මොකද්ද? අපි චර්මය. අන්න බලන්න. පිටතින්ම තියෙන ස්තරය අපි චර්මයයි. එයා වෙනස් වෙන්නේ කොහොමද? මෙයාගේ මොනවද තියෙනවද? තනින් තන මූලකේශ අපිට හම්බ වෙනවා. මේ තියෙන්නේ මොනවද එතකොට? මූලකේශ. ඔන්න එයාගේ වෙනස්කමක් නේ. මූලකේශ ධර්ම. අපි චර්මයේ තනින් තන මූලකේශ හමු වෙනවා. පැහැදිලිද? හරි. ඊළඟට මෙයාගේ අපි චර්මයේ අපි දන්නවා. එතකොට මොනව නැද්ද? පූටිකා නැහැ. හරිද? ඊළඟට මෙයාගේ බාහිකයෙන් පස්සේ අපි අඳින්නේ කොහොමද? ඔන්න මෙතන ඇතුලේ තියෙනවා අන්තස්චර්මය බලන්න. අන්තස්චර්මය. මේ අන්තස්චර්මයේ තනි සෛලස්තරයක් නේ. ඔන්න ඒක අපි ඇඳා. ආය අඳින්නේ වෙන මොනවත් කෑලි බෑලි දාන්නේ ඔච්චරයි අඳින්නේ. එතන අඳින්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් ලකුණු නැති වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ නේ. මොකද මේ දන්නවනේ බලලා තියනවා පේපර් ළමයින්ට ලකුණු දීලා තියෙනවා. එතකොට අපි දන්නවා කොහොමද ලකුණ දෙන්නේ කියලා. ඊළඟට මෙන්න මේ අන්තස්චර්මයට ඇතුලේ මොනවද තියෙනවද? පරිචක්‍රය තියෙනවා. මම චුට්ටකින් කතා කරන්නම් කොහොමද ඒවයි ලක්ෂණ කියලා. ඔන්න පරිචක්‍රය. හරිද? දැන් මම නම් කරනවා මේ තියෙන්නේ මොකද්ද? අපි චර්මය. අපි චර්මය. මේ තියෙන්නේ මොනවද? මූලකේශය. මූලකේශ. ඊළඟට මෙතන තියෙනවා අන්තස්චර්මය. අන්තස්චර්මය. ඊට පස්සේ මේ ඇතුලෙන් තියෙන මොන චක්‍රයේද? පරිචක්‍රය. පරිචක්‍රය. පැහැදිලිද? ඊළඟ මේ තියෙන්නේ මොකද්ද? බාහිකය. බාහිකය. ඊට පස්සේ මෙයාගේ අර තරුවක් වගේ මොනවද තියෙනවද? ප්‍රාථමික ශෛලම තියෙනවා. මේ තියෙන්නේ ප්‍රාථමික ශෛලම. ප්‍රාථමික ශෛලම මේ තියෙන්නේ ප්‍රාථමික ප්ලෝයම. ඔන්න ප්‍රාථමික ප්ලෝයම තියෙනවා. හරි. දැන් චුට්ටක් බලමු අපි මේ වගේ ව්‍යුහය මෙයාත් එක්ක සංසන්දනය කරලා. එහෙනම් මෙතන මෙයාගේ අපිචර්මයේ මොනවද තියෙනවද? මූලකේශ තියෙනවනේ. ඒක වැදගත් ලක්ෂණයක් තමයි. ඊට පස්සේ අපිචර්මයේ ඇතුලේ මොකක් තියෙනවද? අපි දන්නවා බාහිකය තියෙනවා. මෙයාගේත් බාහිකය තියෙනවා. ඒකේ ලොකු විශේෂ කතාවක් නැහැ. හැබැයි බාහිකය තියෙනවනේ මේ බාහිකයේ මුලේ බාහිකයේ අභ්‍යන්තරම ස්තරයේ විදිහට ඇතුළතම ස්තරයේ විදිහට මොකක් තියෙනවද? කෝ අන්තස්චර්මය අන්න අන්තස්චර්මයේ තියෙනවා. පැහැදිලිද? එහෙනම් ඒක විශේෂ ලක්ෂණයක්. මොකද්ද? බාහිකයේ අභ්‍යන්තර ස්තරය ලෙස මොකක් තියෙනවද? අන්තස්චර්මයේ තියෙනවා. ඔය අන්තස්චර්මය තනි සෛල ස්තරයක් නේ. තනි සෛල ස්තරයක්. අය ඒකේ තියෙනවා කැස්පාර් පටිය. ඒක මොන වගේන් ඝන වෙලා තියෙනවා කියලා අපි දන්නේ. සුබෙරීන් වලින් ඝන වෙච්ච කැස්පාර් පටියක් ඒකේ තියෙනවා. එහෙනම් මෙයාගේ වනේ අන්න මේ දෙකේ වෙනස්කම.
ඊළඟට අන්තස්චර්මයට ඇතුලෙන් අපි කතා කරන්නේ ද්විබීජපත්‍රියක අන්තස්චර්මයට ඇතුලෙන් මොකක් තියනවද? පරිචක්‍රය තියෙනවා. මේ බලන්න පරිචක්‍රය තියෙනවා. මෙයාගේ පරිචක්‍රයක් නේ. ඒ වගේම තමයි පරිචක්‍රය හැදිලා තියෙන්නේ මුදුස්තර සෛල ස්තර දෙකකින් තුනකින්. මෙන්න මේ පරිචක්‍රය හැදිලා තියෙන්නේ මුදුස්තර සෛල ස්තර කීයකින් විතරද? දෙකකින් තුනකින් විතර හැදිලා තියෙන්නේ. ඒකත් විශේෂ ලක්ෂණයක්. පරිචක්‍රයට ඇතුළතින් ඝන හරයක් විදිහට මොකක් තියනවද? මෙන්න මේ සනාල සිලින්ඩරය තියෙනවා. එයාගේ පේනවද ඔයාලට තරුවක් වගේ හැඩයට මොනවද තියෙනවද? එයාගේ ප්‍රාථමික ශෛලම තියෙනවා. මේ ශෛලම ප්‍රාථමික ශෛලම තියෙනවා. මෙන්න මේ තරුවේ මේ තියෙනනේ ඇලියක් වගේ ප්‍රදේශ තියෙනනේ බාහුවල ඇලියක් වගේ ප්‍රදේශයක් මේ ඇලියක් මේ අපි සාමාන්‍යයෙන් අර ඇලි වැටි කියන්නේ මේ මේක වැටියක් මේක ඇලියක් අර නෙරුමක් පල්ලෙහාට ගිය එකක් මේ අන්න ඇලියක්. එතකොට ඇලියක් වගේ ප්‍රදේශයේ මොනවද තියෙනවද? ප්‍රාථමික ප්ලෝයම තියෙනවා. පැහැදිලිද? එහෙනම් ඇලියක් වගේ ප්‍රදේශයේ මොනවද තියෙනවද? ප්‍රාථමික ප්ලෝයම තියෙනවා. ඔන්න ওই ටික විතරයි අපි කියන්න ඕනේ. දැන් මේක අඳිනකොටත් අර විස්තර ටික කියලා මේ අපි චර්මයේ තියෙනවා පිටතම ස්තරේ අපි චර්මයේ මොනවද තියෙනවද? මූලකේශ දරනවා. ඒක විශේෂ ලක්ෂණයක්. ඒකේ මොනව නැද්ද ඇත්තටම පූටිකා සිදුරු නෑනේ. ඒකත් අපිට වැදගත් විදිහට කියන්න පුළුවන්. ඊළඟට එයාගේ අපි චර්මයට ඇතුළතින් බාහිකය තියෙනවා. හැබැයි බාහිකයේ අභ්‍යන්තරම ස්තරයේ විදිහට මොකක් තියෙනවද? අන්තස්චර්මයේ තියෙනවා. අන්තස්චර්මයේ සෛල කොහොමද හැදිලා තියෙන්නේ? අන්තර්සෛලී අවකාශ නැහැ. තනි සෛල ස්තරයකින් හැදිලා තියෙන්නේ. ඒකේ තියෙනව මොනවද? සුබෙරිනී භවනේ වෙච්චි කැස්පාර් පටිය. ඒක මේ කඳිනේ. ඒවා අන්න මෙයාගේ වෙනස් වෙන ලක්ෂණ. අන්තස්චර්මයට ඇතුළතින් මොකක් තියෙනවද? පරිචක්‍රය තියෙනවනේ. පරිචක්‍රය. පරිචක්‍රය කොහොමද හැදිලා තියෙන්නේ? මුදුස්තර සෛල ස්තර දෙකකින් තුනකින් හැදිලා තියෙනවා මෙන්න මෙයාගේ පරිචක්‍රය. පැහැදිලිද? ඊළඟට පරිචක්‍රයට ඇතුළතින් ඝන මධ්‍ය සෛල හරයක් විදිහට සනාල පටකය තියෙනවා. නේද? එයාගේ මැද වැදගත් මධ්‍යයේ මොනවද තියෙනවද? තරුවක් හැඩයට ප්‍රාථමික ශෛලම තියෙනවා. මෙයාගේ මේ ප්‍රාථමික ශෛලමයේ බලන්න ඔයාලට පේනවා ඇලියක් බඳු ප්‍රදේශයේ මේ තියෙන්නේ. ඇලියක් බඳු ප්‍රදේශයේ මොනවද තියෙනවද? ප්‍රාථමික ප්ලෝයම තියෙනවා. ඔන්න ඔච්චරයි. ඔය විස්තරේ කියලා මේ රූපය ඇඳහම ඔයාලට ලකුණු හම්බෙන්නේ. දැන් තේරෙනවද වැඩේ? මේක ලොකු සංකීර්ණතාවයක් නෑ. හරිද? ඔයාලා දැන් අද කරන්න ඕනේ වැඩේ. දැන් කණේ මම view විස්තර ටික කිව්වා. ඒතර කන ගැන චුට්ටක් බලන්න අද. කන ගැන බලලා Taman එකතු කරගන්න. අර මූලික view කියනකොට ගොඩාක් ගැඹුරට යන්න එපා. තේරුම් ගන්න අපිට පේපර් එකේ රචනා ප්‍රශ්නයකට තියෙන පැය භාගයයි. ওই පැය භාගය ඇතුළත ওই තියෙන හැම එකම ලියන්න ඕනේ අපි තේරුම් අරගෙන ව්‍යුහය ලියන තැන ව්‍යුහය විතරක් ලියන්න. කෘත්‍ය අහපු තැන කෘත්‍ය විතරයි අපි ලියන්නේ. වෙනම ලිව්වට අපිට ලකුණු හම්බ වෙන්නේ නැහැ. නිකන් බයක් තියෙනවා මේක ලියු නැතුවම ලකුණු දෙන්නේ නැතිව නෑ එහෙම නෑ. ඔයාලා ව්‍යුහය අහපු තැනට ඔයාලා කොච්චර කෘත්‍ය ලිව්වත් ඔයාලට ලකුණු දෙන්නේ නැහැ. පැහැදිලිද? අනිත් එක ගොඩක් අය දන්නවා මේ කතාව. අපි පොයින්ට්ස් 38ක් ලියන්න ඕනේ. එතකොට එක පොයින්ට් එකකට ලකුණු 4ක් හම්බ වෙනවා. ඒ 4 රැක ගන්න ඕනේ. ටයිම් එක තියලා හැම වෙලාවෙම ලියන්න. නැත්නම් ඔයාලා කරන වැරදි වැඩේ තමයි ව්‍යුහගතයකට පැයගෙන අපිට ලියන්න තියෙන්නේ. ඔයාලා ඒක පැය කමාරක් විතර ගත කරලා රචනා ප්‍රශ්නේ ලියන්න ඉතා කෙටි කාලයකින්. එතකොට මොකද වෙන්නේ? රචනා ප්‍රශ්නේ හරියට ලියා ගන්නත් බෑ. ඕන ටික ලියවෙන්නෙත් නෑ. අපරාධේ 4 පොයින්ට්ස් නැති වෙලා යනවා අපිට. ඒ නිසා මේක හරියට අපි කතා කරගන්න යන්න. කියන්නේ ඔයාලා හරියට ඒක ප්‍රැක්ටිස් වෙලා තියෙන්න ඕන. නැත්තරම ප්‍රැක්ටිස් එකක් නැතුව රචනා ප්‍රශ්නයක් ලියන්නත් බෑ. හරිද? අපි ලබන සතියේ එතකොට තවත් රචනා ප්‍රශ්නයකින් රචනා ප්‍රශ්න දෙකක් කතා කරනවා. දෙකක් හෝ තුනක් විතර කතා කරනවා. මොකද ලබන සතියේ මම බලාපොරොත්තු වෙනවා පානීය ජලය පිරියම් කිරීම, අපජලය පිරියම් කිරීම මේවා අපිට හරිම වැදගත් මේ පාර. හරිද? කියන්න බෑ. අපි ඒවා ටික කතා කරලා තියෙන්න ඕනේ. සත්‍යයගෙනුත් එන්න පුළුවන් කොටස් අපි කතා කරන්න ඕනේ. මම අර ශ්වසනයට අදාළ කතා කරපු රචනා ප්‍රශ්නේ දාන්නම් link එක. එතකොට YouTube එකෙන් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒකත් හරිම වැදගත්. මොකද දන්නවද ඒ කියන්නේ? දැන් මට ඒකයි විස්තර කරන්න ඕනේ නෑ. ඒ කියන්නේ ඒක 2020 ඕල් සිලබස් එකේ ආවේ. පෙනහැලි වල ව්‍යුහය විස්තර කරන්න. ඊට පස්සේ දුම්බීමේ ඵල විපාක විස්තර කරන්න. අන්න ඒක අපිට කියන්න බෑ ශ්වසන පද්ධතිය අහලා නැහැ 2019 ඉඳලා මේ දක්වා. තාම අහලා නැහැ. ඒකයි. කන එනවා තාම නැහැ. මං කියලා දෙනවා කෝකටත්
සර්පණ සූත්‍රිකා වාදයේ පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම සාකොමීරයක ව්‍යුහය ඊට අදාළ ප්‍රශ්නිකුත් අපි කතා කරනවා. ශාක හෝමෝන ගැන කතා කරනවා. මූලික ටිකක් අපි කතා කරලා ඉමු. ආවා හෝ නැතා හෝ අපිට ආවොත් හොඳ ප්‍රශ්නයකට උත්තරයක් ලියා ගන්න පුළුවන් වෙනවා. මම මේකේ රචනා ප්‍රශ්නයකට හදපු මාකින් එක ඔයගොල්ලන්ට දාන්නම්. එතකොට ඒකත් ඔයාලට සපෝට් එකක් වෙයි. හොඳයි. අදට අපේ පන්තිය අවසන් කරනවා. ආයෙ ලබන සතියේ සෙනසුරාදා අපි හම්බ වෙමු හොඳට වැඩ ටික කරන්න. ආයිබෝවන්.